අද අපි ප්‍රභා සංශ්ලේෂණ පාඩම පටන් ගන්නවා. ඉතින් මේකෙදී මම ඉල්ලනවා ඔයගොල්ලන්ගේ මේ වීඩියෝ එහෙම ඒ කියන්නේ වීඩියෝ තප්පරයක් නෑර බලන්න. මොකද ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වචනෙට සංවේදී උත්තරනේ. ඉතින් ඒකින්ද හරියට උත්තරයක් ලියන්න නම් තියරිය ඔක්කොම බාගිර දැනන් ඉඳලා හරියන්නේ නෑ. ඔක්කොම දැනගන්න ඕන. ඉතින් ඒක ඉල්ලන ගමන් මම දැන් ප්‍රභා සංශ්ලේෂණේ පාඩම වැඩි වෙලා යනතු පටන් ගන්නවා. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය ගැන කිව්වොත් එහෙම ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ දැන් පරිවෘත්තීය ප්‍රතික්‍රියාවක්. පරිවෘත්තීය ක්‍රියා ගණයට වැටෙන්නේ. හරිද? පරිවෘත්තීය. එතකොට පරිවෘත්තීය ගත්තොත් එහෙම පරිවෘත්තීය කොටස් දෙකකට බෙදුණානේ. එකක් සංවෘත්තීය අනික අපවෘත්තීය. දැන් මේක අපවෘත්තීය වලදී අපි කියන්නේ අණු බිඳ හෙලීමක්. සංවෘත්තීය වලදී කියන්නේ අණු ගොඩ නැගීමේ ප්‍රතික්‍රියාව. දැන් මෙතනදී ඇත්තටම වෙන්නේ අණු ගොඩ නැගීමක් නේ. ග්ලූකෝස් අණු හදන සිද්ධියක් තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණය අයිති වෙන්නේ මේ සංවෘත්තීය ප්‍රතික්‍රියා ගණයට. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ සූර්යයා ඉන්නවා. හරිද? සූර්යයා ඉන්නවා. මේ සූර්යාගේ ආලෝක ශක්තිය වැටෙනවා ශාක වලට. හරිද? මේ ශාක පත්‍රයක් අඳින්න. මේ ශාක පත්‍රවල තියෙනවා ප්‍රභා සංශ්ලේෂක වර්ණක. ප්‍රභා සංශ්ලේෂක වර්ණක. ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙනවා. අපි අර ඉස්සර O level වල ඉගෙන ගත්ත හරිතප්‍රද කියලා. හරිතප්‍රද. ප්‍රභා සංශ්ලේෂණක වර්ණක වලට පුළුවන් මෙන්න මේ ආලෝක ශක්තිය ග්‍රහණය කරගන්න. ආලෝක ශක්තිය ග්‍රහණය කරලා ඒ වගේ ඒ ශක්තිය භාවිතා කරලා කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේක ඇතුළේදී. කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මොනවාද? ග්ලූකෝස්. ධන ඔක්සිජන් හදනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය තමයි මොනවද? මේක ප්‍රධාන ඵලය. එතකොට මේක අතුරු ඵලය. හරිද? මොකද උනේ සූර්යාගේ ආලෝක ශක්තිය ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් ග්‍රහණය කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ප්‍රතික්‍රියා කරලා හදනවා ප්‍රධාන ඵලය විදිහට ග්ලූකෝසුත් අතුරු ඵලය විදිහට ඔක්සිජනුත් හදනවා. මේකෙදි මොකද්ද වෙන්නේ? මේ සූර්යාගේ අඩංගු සූර්ය ශක්තිය ආලෝක ශක්තිය මේ ග්ලූකෝස් ඇතුලේ ග්ලූකෝස් වල බන්ධන ඇතුලේ රසායනික ශක්තිය විදියට ගබඩා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද? මෙතන තියෙන දැන් සූර්ය ශක්තියනේ. ආලෝක ශක්තිය එහෙම නැත්තම්. මෙතන තියෙන්නේ සූර්ය ශක්තියනේ. සූර්ය ශක්තිය ඒක ගබඩා කරනවා ග්ලූකෝස් වල මොනවාද? රසායනික ශක්තිය බවට. ඕක තමයි වෙන්නේ. සරලව කිව්වොත්. හරි. එතකොට අපි මේක පොඩි කාලේ මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවකින් ලියනවනේ. ඒ ප්‍රතික්‍රියාවේ කිසි වැරද්දක් නැහැ. ඒක අපි A level වලටත් ලියනවා. මේ බලන්න. හරි. මේක තුලිත කරාම අපි එතකොට ඉස්සර මේක ලිව්වා මෙතන සූර්ය ශක්තිය මෙතන ප්‍රභා සංශ්ලේෂක වර්ණක. අපි හරිතප්‍රද කියලා ලිව්වේ කමක් නැහැ. හරි. මේකනේ අපි ඉගෙන ගත්තේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. දැන් ආයක පාරක් කියමු බලන්න. සූර්යාගේ සූර්ය ශක්තිය ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් ග්‍රහණය කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ප්‍රතික්‍රියා කරලා එම සූර්ය ශක්තිය ග්ලූකෝස් වල රසායනික ශක්තිය බවට ගබඩා කරන සංවෘත්තීය ප්‍රතික්‍රියා ශ්‍රේණිය ප්‍රභා සංශ්ලේෂණය කියලා කියනවා. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් සෙට් එකක් ඉන්නවා. ප්‍රභා සංශ්ලේෂණය කරන කට්ටියක් ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා ප්‍රභා ස්වයං පෝෂීන් කියලා. කවුද? ප්‍රභා ස්වයං පෝෂීන් කියලා කියනවා. එතකොට මේ ප්‍රභා ස්වයං පෝෂීන් ගණයට යටත් වෙන සෙට් එකක් ඉන්නවා. යටත් වෙන ජීවීන් කට්ටියක් ඉන්නවා. අපි බලමු මේ කවුද කියලා. ඒක මේවා තමයි අහනවා. කවුද ප්‍රභා ස්වයං පෝෂීන් අයිති වෙන්නේ? හරිත ශාක අයිති වෙනවා. සියලුම හරිත ශාක. හරිත ශාක අයිති වෙනවා. එතකොට මේ ප්‍රභා ස්වයං පෝෂීන් තමයි ලියන්නේ. ප්‍රභා ස්වයං පෝෂී. හරිත ශාක අයිති වෙනවා. එතකොට සමහර ප්‍රොටිස්ටාවන් අයිති වෙනවා. සමහර ප්‍රොටිස්ටාවන් කිව්වොත් එහෙම මේකට අයිති වෙන්නේ කවුද? ඇල්ගි. හරිත ඇල්ගි.
හරිත ඇල්ගී විතරක් නෙමෙයි. දැන් ප්‍රභා සංශ්ලේෂණය කරන තව ඇල්ගී වර්ග ඉන්නවනේ. අපි දාමු ඇල්ගී කියලා. ඇල්ගී. හරි. එතකොට තව කවුද? සමහර ප්‍රාග්නස්ටිකයෝ. සමහර ප්‍රාග්නස්ටිකයෝ කියලා දාමු අපි. අයි හැමෝම කරන්නේ නැහැ. සමහර ප්‍රාග්නස්ටිකයන් කවුද අයිති වෙන්නේ මේගොල්ලන්ට? සයනොබැක්ටීරියා අයිති වෙනවා. සයනොබැක්ටීරියා අයිති වෙනවා. ඊට අමතරව බොහෝ සමහර බැක්ටීරියා වර්ගත් අයිති වෙනවා. උදාහරණයක් විදිහට සමහර බැක්ටීරියා ගත්තොත් එහෙම මෙන්න මෙයාලා. කවුද? අහලා තියෙනවද දම්සල්ෆර් බැක්ටීරියා කියලා කෙනෙක්? එයා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. තව ඉන්නවා හරිත සල්ෆර් බැක්ටීරියා. හරි. දැන් මේගොල්ලෝ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් සෙට් එක. ප්‍රභා ස්වයංපෝෂී. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය හින්දා මේ ලෝකේ ඉන්න සියලුම සතුන්ට සියලුම ජීවීන්ට ඍජුව හෝ වක්‍රව ආහාර ලැබෙනවා. ඒක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම. මොකද්ද? සියලුම ජීවීන්ට ඍජුව හෝ වක්‍රව ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙන්න සිද්ධ වෙනවා. එතකොට සියලු ඒ කියන්නේ සතුන්ගේ කාබන් අවශ්‍යතාවය සහ ශක්තිය අවශ්‍යතාවය කියන දෙකම සපුරගන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණය මත ඍජුවවම හෝ වක්‍රව යැපීම මගින්. හරිද? ඊට අමතරව දැන් අපි සෛලීය ශ්වසනය ඉගෙන ගන්නවානේ. සොයාවි ජීවීන් ඉන්නවා, නිර්වායු ජීවීන් ඉන්නවා කියලා. ඒ සියලුම සොයාවි ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නිපද වෙන්නේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය හින්දා. මොකද මේ ඔක්සිජන් හැදෙනවනේ. මේක ඕන වෙනවා සොයාවි ජීවීන්ට. සොයාවි ජීවීන්ට. හරිද? එතකොට දැන් ගෝලීය වැදගත්කම් 3යි. ඊට අමතරව මේක කාබන් චක්‍රය පවත්වා ගන්න ඕන වෙනවා. ඒක හින්දා අපි පොසිල ඉන්ධන නිෂ්පාදනයටත් මේ ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියාව වැදගත් වෙනවා. ඊට අමතරව ගෝලීය උෂ්ණත්වය පවත්වා ගන්නත් මේ ප්‍රභා සංශ්ලේෂණය ඕන වෙනවා. මොකද ගෝලීය උෂ්ණත්වය මෙයා ගෝලීය උෂ්ණත්වය පවත්වා ගන්නේ කොහොමද? මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර ආචරණයට දායක වෙන වායුවක්නේ. ඉතින් මේ ලෝකේ ඉන්න හරිතාගාර ආචරණය ඕන. හරිතාගාර ආචරණයේ හින්දා උෂ්ණත්වය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යන්නේ. ඒ කියන්නේ අපිට තියෙන අහිතකර ප්‍රතිඵලය. ඉතින් හරිතාගාර ආචරණයක් මේ ලෝකේ නැත්තම් අපිට ඉන්න බෑ. අපිට මේක පෘථිවියේ වාසය කරන්න බෑ හරිතාගාර ආචරණය කියන සංසිද්ධිය නැත්තම්. ඉතින් හරිතාගාර ආචරණයටත් වඩා ඒ කියන්නේ ඒක දැන් කන්ට්‍රෝල් කරන්න බැරුව ගිහිල්ලා ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වයක් ඉහළ යනවනේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න මෙන්න මේ හරිතාගාර ආචරණ වායුන් වැදගත් වෙනවා. ඉතින් හරිතාගාර ආචරණ ප්‍රධාන වායුවක් තමයි මේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් මේගොල්ලෝ තිර කරන හින්දා ඉතින් ගෝලීය උෂ්ණත්වය පවත්වා ගන්නත් ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාව වැදගත් වෙනවා. ගෝලීය වැදගත් වෙනවා. එතකොට මොනවාද ප්‍රධාන වැදගත්කම් ටික? පළවෙනි එක තමයි සියලුම ජීවීන් ඍජුව හෝ වක්‍රව ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. සියලුම ජීවීන්ගේ කාබන් සහ ශක්තිය අවශ්‍යතාවය ප්‍රභා සංශ්ලේෂණය මගින් සැපිරීම සිද්ධ වෙනවා. ඊට අමතරව කාබන් චක්‍රයට දායක වීම හින්දා පොසිල ඉන්ධන නිෂ්පාදනය සිද්ධ කරනවා. ඊට අමතරව සියලුම ස්වභාවික ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය සිද්ධ කරනවා. අන්තිම වශයෙන් අපි කිව්වා ගෝලීය උෂ්ණත්වය ඒ කියන්නේ නියතව පවත්වා ගන්න ප්‍රභා සංශ්ලේෂණය ඕන වෙනවා. ඉතින් ඕක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ඒ කියන්නේ බේසික් තියරි ටික. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය ඇතුලේ ප්‍රතික්‍රියා කොහොමද වෙන්නේ කියලා බලන්න. කොට මේකෙදි ප්‍රභා සංශ්ලේෂණය තනි පියවරකින් සිද්ධ වෙන්නේ නැහැ. අදියර දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය අදියර දෙකකින් සිද්ධ වෙනවා. මොකද්ද? මේක ගත්තොත් දැන් ප්‍රභා සංශ්ලේෂණයනේ. අදියර දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි අදියර තමයි ආලෝක ප්‍රතික්‍රියාව. ආලෝක ප්‍රතික්‍රියාව. දෙවෙනි එක තමයි ඉස්සර මේකට අඳුරු ප්‍රතික්‍රියාව කියලා එහෙම කියන්නේ නැහැ. දැන් කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව. කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව. මොකද්ද? පළවෙනි එක ආලෝක ප්‍රතික්‍රියාව, දෙවෙනි එක කැල්වින් චක්‍ර ප්‍රතික්‍රියාව. හරි. ගැන කතා බේසික් ටික කතා කරානේ. එතනදී අපි කිව්වා මේ වැඩේ ඇදගෙන යන්නේ කවුද? ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් කියලා. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක කොහෙද තියෙන්නේ? ඒවා තියෙන්නේ එක්තරා විශේෂ සෛල ඉන්ද්‍රිකාවක් ඇතුලේ. ඒවා සත්ත්ව සෛලවල නැහැ. ඒවා තියෙන්නේ ප්‍රභා ස්වයංපෝෂීන් ගාව තමයි දැන් ඉස්සෙල්ලා කතා කරපුවා. මොනවාද? ඒවට අපි කියනවා හරිත ලව කියලා. හරිත ලවය. හරිත ලවය ගැන ඉගෙන ගන්න නැතුව ප්‍රභා සංශ්ලේෂණය ගැන ඉගෙන ගන්න වැඩක් නැහැ. මම මේ ඇන්දේ හරිත ලවයේ බාහිර පටලය. මේ තියෙන අභ්‍යන්තර පටලය. එතකොට හරිත ලවයේ ඇවිල්ලා දිවි පටලමය ඉන්ද්‍රිකාවක්.
හරිද? දිවි පටලමේ ඉන්ද්‍රියකාවක්. ඉතින් මේවා ලේබල් කරද්දී මේ දැන් ඔය බයොලොජි වල මේ වගේ ඩයග්‍රෑම් එකක් හදලා ඒවා ලේබල් කරද්දී හරියට දැන් ඊතල මෙහෙම ගහලා එක පැත්තකින් තමයි ලේබල් කරගෙන ඉන්න ඕනේ. දැන් ඉතින් මම බෝඩ් එකේ ඉන්න නැති හින්දා මම හැමතැනින්ම ලේබල් කරන්නම්. මට ඒක නෙමෙයි හරි විදිය. ඉතින් මේකේ ඇතුළේ තියෙනවා මෙහෙම පටල පද්ධති වගේ. මෙහෙම පටලමේ පද්ධති. තෛලකොයිඩ පටල පද්ධති කියලා කියන්නේ. ඒ තෛලකොයිඩ පටල පද්ධතිය වල මෙන්න මේ වගේ ඒවා තියෙනවා. අපි ඒවට කියනවා ග්‍රැනා කියලා. එහෙම නැත්නම් පංජර කණිකා. මේ තියෙන්නේ ඒවා. මේ තියෙන්නේ. මට කියනවා ග්‍රැනා. ඊට පස්සේ මේ ග්‍රැනා සම්බන්ධ කරන තව පටල සමූහයක් තියෙනවා. පටලමේ ව්‍යුහයක්. අපි ඒකට කියනවා මොනවාද? අන්තර් ග්‍රැනා සූස්තර. එහෙම නැත්නම් අන්තර් පංජර කණිකා සූස්තර. හරි. මේ තියෙන අන්තර් පංජර කණිකා සූස්තර. දැන් මම ලේබල් කරන් ඉන්නම් මේවා. මේ තියෙන්නේ මොකද්ද? එතන මම මේ වගේ ඒවා ලේබල් කරන්නේ නැහැ. මේවා දැන් ඔයගලන්ට පුළුවන් නේ. බාහිර පටලය. අභ්‍යන්තර පටලය. දැන් මාත් හරි විදිහට කරන්නම් කමක් නැහැ. මේ මොකද්ද? මේවට කියනවා ග්‍රැනා. මේ මොනවාද? මේවට කියනවා අන්තර් ග්‍රැනා සූස්තර. මේවා ග්‍රැනා. මේවා අන්තර් ග්‍රැනා සූස්තර. එහෙම නැත්නම් අන්තර් පංජර කණිකා සූස්තර කියලාත් කියනවා. මේකේ තියෙන ප්‍රධානව මේ මොකද්ද? චක්‍රීය DNA අණුවක් තියෙනවා හරිතලව ඇතුලේ. මේ තියෙන එක. චක්‍රීය DNA අණුව. මේකේ තියෙනවා ඊට අමතරව හැම තැනම තියෙනවා මෙන්න මේ වගේ පිෂ්ඨ කණිකා. මේ තියෙන මොනවද එතකොට? පිෂ්ඨ කණිකා. හරි. ඊට අමතරව තව මොනවද තියෙන්නේ? මේක හැමතැනම තියෙනවා 70 YS රයිබෝසෝම. මේ නිල් පාටින් තියෙන 70 YS රයිබෝසෝම. හැමතැනම ඒවා තියෙනවා. මොකද හරිත ලවය ගැන ඉගෙන ගන්න නැතුව ප්‍රභා සංශ්ලේෂණය ඉගෙනගෙන බෑ. මේ තියෙන්නේ රයිබෝසෝම. මොන රයිබෝසෝමද? 70 YS රයිබෝසෝම. හරි. දැන් අර අපි කතා කරපු ප්‍රභා සංශ්ලේෂක වර්ණක මේකේ තියෙන්නේ කොහෙද? ඒතර මේ තියෙන මේකත් නම් කරන්න. බාහිර පටලය, අභ්‍යන්තර පටලය. හරි. ඔය ටික නම් කරොත් හරි ඉතින්. ලකුණු ඔක්කොම හම්බ වෙනවා. එතකොට මේකේ අර අපි කතා කරපු ප්‍රභා සංශ්ලේෂක වර්ණක කොහෙද තියෙන්නේ? ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙන්නේ මෙන්න මේ කතා කරපු ග්‍රැනා සහ අන්තර් ග්‍රැනා සූස්තර වල තමයි තියෙන්නේ. තමයි අර ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙන්නේ. ඒවා මේව එහෙම නිකන් නැහැ. එහෙම නිකන් ඔහේ ඒ වර්ණක තියෙන්නේ නැහැ. ඒවා මෙන්න මේ විදිහට තියෙන්නේ. දැන් මේක පටලමේ ව්‍යුහයක්නේ. ඉතින් පටලමේ ව්‍යුහයක් නම් මොනවද තියෙන්නේ? මේ තියෙන්නේ පොස්ෆොලිපිඩ ස්තරයක්නේ. මම දෙකක් මෙහෙම අඳින්නම්. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ ව්‍යුහයක්. මෙහෙම එකක් තියෙනවා. ආයේ තියෙනවා මෙන්න මෙහෙම කෑල්ලක්. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. මේක නිකන් බෙල් පෙපර් ගෙඩියක් හරස් අතර කැපුවා වගේ. හරිද? ලියන්නේ එහෙම නෑ බෙල් පෙපර් ගෙඩියක හරස් කඩක් කියලා. මේක මම මේ නිකන් කිව්වේ. හරිද? මේකේ මේ මැද කෑල්ලට අපි කියනවා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. මැද කෑල්ල මොකද්ද? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. හරිද? එතකොට මේක මොකද්ද? මේකට කියනවා අපි light harvesting complex. මොකද? ආලෝකයේ ඵල ලබා ගන්න මධ්‍යස්ථ සංකීර්ණය කියලා දාමු. ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය. හරිද? හරි. එතකොට ඔන්න ඕ වගේ ඇතුලේ තමයි ඔය කිව්ව ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙන්නේ. මොකද්ද? ප්‍රභා සංශ්ලේෂක වර්ණක ටිකක් මේකේ තියෙනවා.
ඒ කියන්නේ මේ තියෙන ආලෝකයේ පළ ලබා ගන්න සංකීර්ණ නම මේව. හරිද? වටේ කෑල්ල. හරි. එතකොට මේ මැද ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණේ තියෙනවා. ඉතින් ඕවා තමයි ඔය ප්‍රභා සංශ්ලේෂණය කියන වැඩේ ඇදගෙන යන්නේ. ඉතින් අපි බලමු මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක වර්ග මොනවාද කියලා. ඉතින් ඒවත් දැනන් ඉන්න ඕන. සංශ්ලේෂක වර්ණක. එතකොට ඒවා කියන්නේ මෙන්න මෙහෙම. ප්‍රභා සංශ්ලේෂක වර්ණක. මේ බලන්න. ප්‍රභා සංශ්ලේෂක වර්ණක. දැන් ප්‍රභා සංශ්ලේෂක වර්ණක ගත්තොත් එහෙම මොනවද ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියන්නේ? ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියන්නේ දැන් අර සූර්යාගේ දැන් ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියන්නේ සූර්යාගේ දෘශ්‍ය ආලෝකයේ තියෙනවානේ. ඒවා අවශෝෂණය කරන්න පුළුවන් කාබනික සංයෝග තමයි මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙන්නේ. දැන් ඒවා කොහෙද තියෙන්නේ? ප්‍රභා පද්ධතිය ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණකවල ක්‍රියාවනේ දැන් මේ ප්‍රභා සංශ්ලේෂණය ඇදගෙන යන්නේ. ඉතින් අපි දන්න ඕනේ සූර්යයේ සුදු ආලෝකය ප්‍රිස්මයක් ඇතුළට යවුවොත් ප්‍රිස්මයක් ඇතුළතින් යවුවොත් එහෙම ඒක අර අපගමනය වෙලා හදනවා කියලා අර දෘශ්‍ය ආලෝකයේ හැදිලා තියෙන කලර්ස් ටික ඒ යන්නේ වගේ තියෙන ඒ පාට මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක වලට අවශෝෂණය කරන්න පුළුවන්. මේගොල්ලෝ හොඳටම අවශෝෂණය කරන්නේ රතු පාට, දම් පාට, නිල් පාට වගේව තමයි හොඳටම අවශෝෂණය කරන්නේ. ඒතර කොළ පාට මේගොල්ලෝ වැඩි අවශෝෂණය කරන්නේ නැහැ. කොළ පාට සම්පූර්ණයෙන් පරාවර්තනය කරලා දානවා. සූර්යාලෝකයේ දැන් හැදිලා තියෙන පාටවල කොළ පාට සම්පූර්ණයෙන් පරාවර්තනය කරලා දානවා. අන්න ඒකයි අපිට ශාකපත්‍ර කොළ පාටින් පේන්නේ. ඒ පේන්නේ මේ ශාකපත්‍රවල වැඩිපුර ඉතින් මේ ක්ලෝරෝප්ලාස්ට් නැත්නම් හරිතලව තියෙනවා. හරිතලව ඇතුලේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක තියෙනවා. මෙයාලා සූර්යාලෝකයේ තියෙන හැම ආලෝකයක්ම හොඳටම අවශෝෂණය කරගෙන කොළ පාට පරාවර්තනය කරලා දානවා. එතකොට ඒකයි අපිට ශාකපත්‍ර කොළ පාටින් පේන්නේ. හරි. ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක වර්ග දෙකක් තියෙනවා. මොකක්ද මේ වර්ග දෙක? පළවෙනි එක තමයි ක්ලෝරොෆිල් වර්ණක. පළවෙනි එක ක්ලෝරොෆිල් වර්ණක. ක්ලෝරොෆිල් වර්ණක. මේකේ දෙකක් තියෙනවා. ක්ලෝරොෆිල් A කියලා තියෙනවා. ක්ලෝරොෆිල් B තියෙනවා. ක්ලෝරොෆිල් A තියෙනවා, ක්ලෝරොෆිල් B තියෙනවා. මම මේ කෙටි කරලා ලිව්වේ. එතකොට ඊට අමතරව තව ආකාරයක් තියෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා කැරටිනොයිඩ් වර්ණක. කැරටිනොයිඩ් වර්ණක. මේවට අයිති වෙනවා කැරොටින් කියලා එක වර්ණකයක් තියෙනවා. කැරොටින්. තව තියෙනවා සැන්තොෆිල්. මේවා තමයි කැරටිනොයිඩ් වර්ණක වලට අයිති වෙන්නේ. ඒතකොට ක්ලෝරොෆිල් වර්ණක වලට අයිති වෙනවා ක්ලෝරොෆිල් A සහ ක්ලෝරොෆිල් B. කැරටිනොයිඩ් වර්ණක වලට අයිති වෙනවා කැරොටින් සහ සැන්තොෆිල්. මෙන්න මේ සංයුතිය තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වර්ණක ටික තියෙන්නේ විශේෂයෙන්ම හරිත ශාකවල, හරිත ශාක, හරිත ඇල්ගී වල. හරිද? ඉතින් මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක අර ඒවත් හැම ප්‍රභා ස්වයංපෝෂී ගාවම නැහැ. ඔය ක්ලෝරොෆිල් A B A තිබ්බට ක්ලෝරොෆිල් B එහෙම හැමෝම ගාව නැහැ. ඉතින් ඒකින්ද ඒවා අපි වෙන වෙනම ඒ අදාළ තැන්වලදී ඉගෙන ගන්නවා. ඉතින් අද මේ ඉගෙන ගන්නේ හරිත ශාකයක තියෙන ප්‍රභා සංශ්ලේෂක වර්ණක ටික තමයි මේ. ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, කැරොටිනොයිඩ් වර්ණක විදියට කැරොටින් සහ සැන්තොෆිල් කියන ප්‍රභා සංශ්ලේෂක වර්ණක ටික තියෙනවා. ඉතින් මේවා තමයි ආලෝක ශක්තිය අවශෝෂණය කරන්නේ. එතකොට මේගොල්ලන්ගෙන් ආලෝක ශක්තිය අවශෝෂණය කරද්දී මේගොල්ලෝ දන්නේම නැතුව තව කරන වැඩක් තියෙනවා. ඒකෙන් තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියන පියවර සේෆ්ලි සිද්ධ වෙන්නේ. අපි ඒකට කියනවා මොකද්ද? ප්‍රභා ආරක්ෂණය. මොකද්ද? ප්‍රභා ආරක්ෂණය. ප්‍රභා ආරක්ෂණය. ප්‍රභා ආරක්ෂණය උනේ නැත්තම් එහෙම දවල්ට මේ ක්ලෝරොෆිල් මේ හරිත මේ කියන්නේ මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක ඔක්කොම විනාශ වෙලා යනවා. එහෙනම් ප්‍රභා ආරක්ෂණය උනේ නැත්තම් ප්‍රභා සංශ්ලේෂණයක් නැහැ. මොකක්ද දන්නවද ප්‍රභා ආරක්ෂණය කියන්නේ? දැන් උදේ සාමාන්‍යයෙන් උදේ අපිට 7ට 8ට විතර සියුම් ආලෝකයක් තිබ්බට දවල් 12ට විතර ගොඩාක් ආලෝක තීව්‍රතාවය වැඩිනේ. එතකොට ඒ වගේ ශක්තිය වැඩි. ඒ එන කිරණවල ශක්තිය වැඩි. එතකොට ආලෝක ශක්තිය වැඩි. එතකොට ඒ ආලෝක ශක්තිය මේ පත්‍ර වලට පතනය වෙනවනේ සෑහෙන්න. ඒ කියන්නේ අඛණ්ඩව පතනය වෙනවා. ඒතර අඛණ්ඩව පතනය වෙද්දී ඒ අධික ආලෝක ශක්තිය හේතුවෙන් මෙන්න මේ ක්ලෝරොෆිල් වර්ණක ක්ලෝරොෆිල් ඒ වගේ කට්ටිය මෙන්න මේගොල්ලෝ විනාශ වෙලා යන්න පුළුවන්. මේගොල්ලෝ විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වැඩේ කවුද නවත්තන්නේ? ඒ වැඩේ නවත්තන්නේ මෙන්න මේ කැරොටින්, සැන්තොෆිල් වගේ කැරටිනොයිඩ් වර්ණක තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් අපි ඒකට කියනවා ප්‍රභා ආරක්ෂණය කියලා. ඉතින් ඒකෙදි මොකද්ද වෙන්නේ? සූර්යාගේ තියෙන අධික තාප ශක්ති කිරණ ආලෝක ශක්තිය
අධික ආලෝක ශක්තිය මෙන්න මේගොල්ලෝ අවශෝෂණය කරනවා. මෙන්න මෙයාලා අවශෝෂණය කරනවා. මෙයාලා අවශෝෂණය කරේ නැත්නම් මෙයාලා විනාශ වෙනවා. එතකොට මේ අධික ආලෝක ශක්තිය අවශෝෂණය කළා මේගොල්ලෝ විසිරවා හරිනවා. ඉතින් ඒකෙන් වෙන්න පුළුවන් වැඩ ප්‍රධානම ඒ කියන්නේ මෙහෙම මේගොල්ලෝ අධික ආලෝක ශක්තිය අවශෝෂණය කරේ නැත්නම් වෙන්න පුළුවන් දරුණුම වැඩේ තමයි මේගොල්ලෝ විනාශ වෙන එක. ඉතින් ඒගොල්ලෝ විනාශ වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඩිරෙක්ට්ම මේගොල්ලන්ට ආලෝකය වෙන්නත් එහෙම ඒගොල්ලෝ විනාශ වෙනවා. අනිත් එක තමයි දැන් මේක ඇතුලේ පත්‍ර ඇතුලේ ඉන්නවනේ ඔක්සිජන් අණුක ඔක්සිජන් ඉන්නවනේ. මේගොල්ලෝ ඉන්නවා. ඉතින් මේගොල්ලන්ටත් මේ ආලෝකය වැටෙනවා. ඉතින් මේගොල්ලෝ ඒ ආලෝකය වැන්නට පස්සේ හදනවා ෆ්‍රී රැඩිකල්ස් කියලා જાතියක්. මුක්ත කණ්ඩක කියලා අපි කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්න. මුක්ත කණ්ඩක. මුක්ත කණ්ඩක මේගොල්ලෝ අධික ප්‍රතික්‍රියාශීලී. මේගොල්ලෝ අධික ප්‍රතික්‍රියාශීලී ඊට පස්සේ මුක්ත කණ්ඩක හැදුනට පස්සේ අර ඔයගොල්ලෝ දන්නවනේ ඔක්සිජන් වල තියෙන සුපර් ඔක්සයිඩ් අවස්ථාව, පර් ඔක්සයිඩ් අවස්ථාව. අන්න ඒ අවස්ථා තියෙනවනේ ඒවා අධික ප්‍රතික්‍රියාශීලීනේ. එතකොට අන්න ඒවා ඒ හැදිච්ච මුක්ත කණ්ඩකත් ගිහිල්ලා ක්ලෝරොෆිල් විනාශ කරන්න පුළුවන්. ක්ලෝරොෆිල් කියන්නේ කාබනික සංයෝගයන්නේ. මේගොල්ලෝ ගිහිල්ලත් මෙයාව විනාශ කරන්න පුළුවන්. අධික ආලෝක ශක්තිය දරා ගන්න බැරුවත් මේගොල්ලෝ විනාශ වෙන්න පුළුවන්. ඒ වැඩ දෙකම නවත්තනවා මෙන්න මේ ප්‍රභා ආරක්ෂණය කියන සිද්ධිය. ප්‍රභා ආරක්ෂණය කරන්නේ කවුද? කැරටිනොයිඩ් වර්ණක. එතකොට ප්‍රභා ආරක්ෂණය කියන්නේ මොකද්ද? සූර්යාගේ අධික ආලෝක ශක්තිය අවශෝෂණය කර විසිරුවා හැරීම මගින් ප්‍රභා සංශ්ලේෂක ප්‍රාථමික වර්ණක. මෙයා තව එකක් තියෙනවා. මෙයාට කියන්නේ ප්‍රාථමික වර්ණක. මෙන්න මේ ප්‍රාථමික වර්ණක ආරක්ෂා කිරීම. ඉතින් ඒක තමයි ප්‍රභා ආරක්ෂණය කියන්නේ.